සන්ධ්‍යාවක්. අපි එකිනෙකනා ගත්තාම අපේ ජීවිතේ අපි හොයන රසයන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ආහාර කලාවේදීත් එන්නේ එහෙමයි. ඇඹුල් රස, පැණි රස, මිරිස් රස, කිරි රස, තිත්ත රස මේ වගේ රස බොහොමයක් තියෙනවා. හැබැයි මේ කොයිතරම් රස තිබුණත් අපිට නිවැරදි රසක් එක්ක ආහාර භුක්ති විඳින්නට නම් අපි මේ රසවල නිවැරදි සංකලනයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිවැරදි සංකලනය ගැන අද අපි කතා බහ කරන්නට ඇවිල්ලා තියෙන ඉතාමත්ම සොඳුරු තැනකට. වයිකාල් සූර්ය රිසෝට් එකේ ඉඳලා ඒ නිවැරදි සංකලනය ගැන අපි අද කියනවා. ඉතින් ඔබේ ආහාරමය දැනුමට තව දැනුමක් එකතු කරන්නට අපි සූදානම්. ඉතින් අදත් ගොඩ වෙන්න Fortune Healthy Kitchen එකට. ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවයන් වගේම රස පරාසයන් නිවැරදිව හඳුනාගත් පිරමිඩ් විල්මා ආයතනය අපේ ජනතාවට ඉතාමත්ම ආදරෙන් විශ්වාසයෙන් යුතුව සමීප කරපු අලුත්ම නිෂ්පාදනය තමයි Fortune බාස්මති සහල්. ඉතින් මේ අලුත් නිෂ්පාදනයත් එක්ක අලුත්ම වෙනසක් ඔබට සමීප කරන්න තමයි Fortune Healthy Kitchen වැඩසටහනෙන් අපි අද සූදානම් වෙන්නේ. ඉතින් ඒ අලුත් වෙනස ඉතාමත්ම ආදරණීය ලෙසින් ඔබට සමීප කරන්න අපිත් එක්ක අද එකතු වෙන්නේ chef Kamal. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. chef මේ අපේ අලුත්ම අත්දැකීමක් නේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අපි අද ලබා දෙන්නට සූදානම් වෙන්නේ. අපේම නිෂ්පාදනයක් වන Fortune බාස්මති සහල් එක්ක අපි අද මොනවද හදන්නේ? මොනවද දෙන්නේ මේ බාස්මති ස්පෙෂල් රයිස් එකෙන් චිකන් බුරියානි එක. මම මේක ඇත්තටම මේක අත්දැකීමෙන් කියන්නේ මම මේක අතදබල බැලුවා. ඇත්තටම මොන වගේ වෙනසක්ද chef තිබ්බේ? ඔව් අර අපි කියන්නේ මල් වගේ කියලා මේක ඇත්තටම මල් වගේ තමයි. මල් වගේ වැඩක් කරන්න ඇත්තටම හොඳ ආහාර වර්ගයක්. බාස්මති සහල් කියනකොට මේ වන තෙක්ම හරියට ප්‍රමිතිගත සහල් නිෂ්පාදනයක් අපි කොහොමද වෙනද පොලෙන් තෝරගන්නේ කියන එකට ප්‍රශ්න ගොඩක් තිබුණා අපේ ආදරණීය පාරිභෝගිකයන්ට. නමුත් ඒ ප්‍රශ්නේ निराකරණය වෙන්නට ඇති අනිවාර්යයෙන්ම අපේ Fortune සහල් නිෂ්පාදනය අපේ වෙනද පොලට හඳුන්වා දීමත් එක්කම. හරි මේ වන විට chef මට පොඩි වෙලාවක් දෙන්න. මම අපේ අලුත්ම නිෂ්පාදන තුනක් තියෙනවනේ. මම මේ නිෂ්පාදන තුන මතක් කරන්නම්. අපේ බිරියානි ස්පෙෂල් රයිස් එක තියෙනවා. ඒ වගේම තියෙනවා එවරිඩේ බාස්මති රයිස් එකක් තියෙනවා. ඒ වගේම තමයි තවත් එකක් තියෙනවා. ඒකත් මම අනිවාර්යයෙන්ම මතක් කරන්නට ඕනේ. අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ජුබිලි සුවඳ ඇති රයිස් එකකුත් තියෙනවා. මේ සහල් වල විශේෂත්වයන් බොහෝමයක් තියෙනවා. අනිත් බාස්මති සහල් එක සසඳනකොට මම මේ විශේෂත්වයන් හැම දෙයක් ගැනම වැඩසටහන අතරතුරේදී කියන්නට සූදානම් වෙනවා. මොකද අද අපි ආසයි ඒ රසබර අත්දැකීම නැවුම් විදිහට අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට සමීප කරන්න. ඒ නිසා අපි අද හදන බිරියානියකට අවශ්‍ය කලමනාට එක ඉක්මනින්ම කියමු chef. ඔව් අපිට අද අවශ්‍ය දෙන්නේ බාස්මති ස්පෙෂල් රයිස් එකෙන් ග්‍රෑම් 500ක් පමණ. මම මේක පැය භාගයක් සෝක් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන එක සමානව ගත්තම මම දෙක සමාන ගත්තා. කටු වියත් කරනවද චිකන් ග්‍රෑම් 500කුත් අරගෙන තියෙනවා. ඒකම අවශ්‍ය ප්‍රමාණයට වතුර අවශ්‍ය වෙනවා. කරදමුංගු ස්වල්පයක් අවශ්‍ය වෙනවා. එනිසා ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ගම්බිරි ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා. සිනමන් ඩ්‍රයි සිනමන් කුරුඳු කොළ ස්වල්පයක් අවශ්‍ය වෙනවා. සිනමන් ස්ටික් කුරුඳු පොතු ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම සිහින්නම ලියාගත්ත වීලුණු ස්වල්පයකුත් අපිට අවශ්‍ය වෙනවා. තක්කාලිත් අපිට අවශ්‍ය වෙනවා. ඒක එක සමාන අපි අවශ්‍ය වෙනවා දෙන්නේ ග්‍රෑම් 100 ගත්තොත් ඇති ග්‍රෑම් 500කට. මෙතන මේ දිනේ අපි තියෙනවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එකක්. ඒකිනුත් ටීස්පූන් 2ක් පමණ අවශ්‍ය වෙනවා. ටීස්පූන් 1ක් පමණ මිරිස් කුඩු අවශ්‍ය වෙනවා. ගරම් මසාලා ටීස්පූන් භාගයක් අවශ්‍ය වෙනවා. පිරිසිදු මීකිරි කෝප්පයක් අවශ්‍ය වෙනවා. මේකට දෙලින් අපිට ගන්න පුළුවන් යෝගට් උනත් ගන්න පුළුවන්.
රස පමණ ලුණු අවශ්‍ය වෙනවා. ඒකම කියුමින් පවුඩර් ටීස්පූන් එකක් පමණ අවශ්‍ය වෙනවා. කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ඒ වගේම මේක විශේෂත්වයක් තියෙනවා අද මම පාවිච්චි කරන රයිස් වගේම ෆෝචූන් අපේ සෝස් එක ටොමාටෝ සෝස් එක පාවිච්චි කරනවා. ඒක මේ සැරි දෙකක් පමණ පාවිච්චි කරනවා. ඒකම සීහින්න වලට කපාගත්ත කොත්තමල්ලි කොළ ස්වල්පකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට සීහින්න ලියාගත්ත මිංචි කොළ ස්වල්පකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා රෝස් වල ස්වල්පකුත් අවශ්‍ය වෙනවා. සප්‍රන් ස්වල්පකුත් මම අද පාවිච්චි කරනවා. ඒක කිරි වලින් දී කරගෙන තියෙන්නේ. ඒක නැති වුණාට අපිට ගෙදර මේ කහ කුඩු වලින් මේක අපිට පුළුවන් මේ පාට ගන්නන්න පුළුවන්. කිසිදු රසකාරකයක් දාන්න තමයි මම හදන්නේ බිරියානි එක. ඒ වගේම චිකන් එක සීසන් කිරීම සඳහා මට දෙහි ගෙඩියක් පමණ අවශ්‍ය වෙනවා. ඒ වගේම සැරසීම සඳහා වැදගත් අමුමිරිස් ස්වල්පයක් අවශ්‍ය වෙනවා. වැදගත් මිදිස් ස්වල්පයකුත් සැරසීම සඳහා අවශ්‍ය වෙනවා. විතර 3ක් පමණ අවශ්‍ය වෙනවා. ඒක වැදගෙන තියෙන්නේ. අපිට වෙනදට වඩා අද අපේ කෑම වර්ගය හදන්න ගොඩක් කලමන අවශ්‍ය වුණා. ඒ කියන්නේ අපිට වෙනදට වඩා ටික වෙලාවකුත් යයි. ඉතින් මේ ඒ වගේම තමයි ෂෙෆ් අපේ අලුත්ම නිෂ්පාදනයත් එක්කනේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අද රසවත් අත්දැකීමක් බෙදා හදා දෙන්නට සූදානම් වෙලා ඉන්නේ. දැන් අනෙකුත් සහල් වර්ගත් එක්ක බාස්මති සහල් සසඳන විට මේ උයන ක්‍රමවේදයේ වෙනසකුත් තියෙනවා. මම කැමති ඒ ගැනත් කියනවා. ඔව් දැන් මේකේ විශේෂත්වයක් තියෙනවා. පළමුවෙන් ගත්තොත් මේ සහල් එක වෙනත් සහල් එකට බටර් ඔයිල් දාන්න ඕනේ. මේකට බටර් ඔයිල් දාන්න නැතුව අර මං කියන මල් වගේ කියලා. ඒ මල් වගේ ඒකේ වචනේ පරිසමාර්ථය මල් වගේම තමයි. බත් එක මල් වගේම හොඳට මේනවා. උඩ අපි අතර ගත්තොත් හොඳට විහිදලා යනවා. ඔව් දැන් ඒ වගේම අපි මේ හදන ක්‍රමවේදය වෙනස් පෙගෙන තියන්න අවශ්‍යයි. කොහොමද අනිවාර්යෙන් ප්‍රමාණයන් පොඩ්ඩක් කියමුද? ඔව්. මේ දැන් මම පැය භාගයක් පෙඟෙන තිබු සහල්. ඒතර මේ ග්‍රෑම් 500 පෙඟෙන තියලා තියෙනවා. හාල් කෝප් එකක් ගත්තොත් දෙන්නේ වතුර කෝප් එකමාරක් අනිවාර්යෙන් දාගන්න ඕනෙම. මම කිව්වා වගේම ඒකට කිසිම මම ඒක විශ්වාසයෙන් කියනවා කිසිම ඔයිල් වරකක් දාන්න ඕනේ නැහැ, බටර් වරකක් දාන්න ඕනේ නැහැ. අර මල් වගේ වචනේ ඒක මම බත හදාගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝචූන් බාස්මති සහල් වල පමණක් තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ ෆෝචූන් බාස්මති සහල් අපි ඉව්වට පස්සේ අපේ මේ විහලි සහල් ඇටයමෙන් දෙගුණයක් වෙනවා. ඒ වගේ වාසි සහගත තත්ත්වයන් බොහෝමයක් තියෙනවා. මේ හැම දෙයක් ගැනමත් අපි තව තවත් කතා බහ කරනවා. අලුත් නිෂ්පාදනයක් වෙළඳපොළට ආවහම අලුත් ප්‍රශ්න මුණ ගැහෙන්නට පුළුවන්. ඒ නිසාම මම මේ නිෂ්පාදන ගැන දැනගන්නට පුළුවන් දුරකථන අංකයත් සඳහන් කරන්නම්. 011259 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට වැඩි විස්තර මේ නිෂ්පාදන ගැන දැනගන්නට පුළුවන්. අපි අලුත් නිෂ්පාදන ගැන කතා කරා. අද අපි හදන බිරියානිකට අවශ්‍ය කලවණත් කතා කරා. ඒ වගේම හදන්නේ කොහොමද කියලාත් අපි කියලා දෙන්නටත් සූදානම් වෙන්න ඉන්න. හැබැයි ඊට කාලය වෙන් කරගන්නේ මේ විරාමයෙන් පස්සේ. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ ෆෝචූන් හෙල්දි කිචන් සමගින්. ඉතින් අපි දැන් ඉක්මනින්ම සූදානම් වෙනවා. අපි කලබන සඳහන් කරා අපේ බිරියානියකට අවශ්‍ය. දැන් එහෙනම් චෙෆ් අපි හදන්න පටන් ගමු නේද? හදන්න පටන් ගන්න ඉස්සෙල්ලා දෙන්නේ පොඩ්ඩක් පොඩි වැඩක් තියෙනවා. චිකන් එක පොඩ්ඩක් අපි සීසන් කරගමු. ලුණු පොඩ්ඩක් ලුණු පිළ වැඩින්න. ලුණු ගම්මිරිස් ටිකත් එකතු කරලා නේද? අපි කටු ඉවත් කරගත්ත චිකන් තමයි එකතු කරගන්නවා කියලා කිව්වේ. 500 පමණ මේකට පාවිච්චි කරනවා. ලුණු ටීස්පූන් එකක් පමණ මම මේක පාවිච්චි කරා. ඒකම සිහින්න චොප් කරගන්න හරි පේස්ට් එක හරි සුදු ලුණු සහ ඉඟුරු ටීස්පූන් එකක් පමණ මම පාවිච්චි කරා මේකට. right ඊට පස්සේ අපි මේක හොඳට අනාගෙන පැත්තකින් තියාගමු. අනාගෙන පැත්තකින් තියන්න ඕනි. කොච්චර වෙලාවක් අපි මේ විදිහට තියන්න ඕනද? ඔව් ඒක වැඩි වෙලා තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම පොඩ්ඩක් අර පේස්ට් එක ඒ පොඩ්ඩක් ඇබ්සෝබ් වෙන්න තමයි ඒක මම තිබ්බේ. දැන් අපි ඒක ඩිරෙක්ට් අපිට හොයා ගන්න පුළුවන්. ඔව් අපි මසාලා එක හදාගමු. ෂෙෆ් එහෙනම්
හදන්න පටන් ගමු නේද? ඔව්. තවත් විශේෂයක් තියෙනවා දෙන්නේ. අද මම පාවිච්චි කරන්නේ ෆෝචූන් කෝන් ඔයිල් තමයි පාවිච්චි කරන්නේ. අතරම අපේ බුරියානි එක සම්ප්‍රදාන බුරියානි එකට අපි දාන්නේ ගී ඔයිල්. අද ඒ වෙනුවට මම දානවා ෆෝචූන් කෝන් ඔයිල්. කෝන් ඔයිල් දාලා අපිට හදා ගන්න පුළුවන් කියන එක තමයි මේ මම ඉතින් මේ සැන්දී හතරක් පහක් විතර අවශ්‍ය වෙනවා. මුලින්ම මොනවද සෙෆ් එකතු කරන්නේ? ඔව්. කරදමුංගු. කරදමුංගු ඇට ස්වල්පයක් දානවා. හතරක් පහක් වැඩි දා ගන්න හොඳ නැහැ දෙන්නේ. අතර එනසාල් ස්වල්පකුත් අපි එකතු කර ගන්නවා. ඒත් හතරක් පහක් එකතු කරගත්තා. ගම්බිරිසර ස්වල්පකුත් එකතු කර ගන්නවා. තෙල් එක කෑම හදනකොට එහෙම තමයි නේ. සෙෆ් පොඩ ගින්දර මේ වැඩිද සෙෆ් අඩුද කොහොමද මේ විදිහ ගන්නද තියෙන්නේ? ඔය ගා තියෙන පොඩ්ඩක් මේක බලන්නලා ඒතර මසාලයක පොඩ්ඩක් එන්න ඕනේ ඒ ඔයිල් එකට මේ වෙන්න ඕනේ. ඔව් දැන් ඉන්නේ එනසල් එකතු කරගත්තා. ඊට පස්සේ කුරුඳු කොළ එකතු කරගත්තා. ඊට පස්සේ කුරුඳු පොතු එකතු කරගත්තා. එකතු කරගෙන අපි මද වෙලාවක් එක දැන් හොඳ සුවඳක් එනවා නේද? ඔව් හොඳ සුවඳක් එනවා. හොඳ සුවඳක් එනවා. රාමසන් කාලේ නිසාවෙන්ම තමයි අද අපි මේ බිරියානි එක හදන්න තෝරගත්තේ නේද? ඔව්. බුරියානි වර්ග තියෙනවා දෙන්නේ දම් බුරියානි තියෙනවා. ඒතර අපි එකතු කරගන්නවා. සීන කපාගත්ත ලුණු. බීලුණු. ඒකම තක්කාරි. ඒක කොහොමද එක සමානව දාගෙන අද මම ග්‍රෑම් 100 මේකට එකතු කරන්නේ. ඒක මසාලයක් අපි හදාගමු මුලින්ම. හොඳ සුවඳක් තියෙනවා නේද සෙෆ් මේ හැම දෙයත් එක්කම. ඔව්. ඉතින් ඔක අපිට හොඳට මේක තෙලේ මැලෙනවා නෙමෙයි අපි කියන්නේ මැලෙනට වැඩිය හොඳට අර කර වෙන තත්ත්වෙටම තියෙනවා දෙන්නේ. ඔව් කොයි වෙලාවෙද සෙෆ් අපි ඉඟුරු සුදු ලුණු එකතු කරගන්නට අවශ්‍ය වෙන්නේ? ඔව්. ඇත්තට මේක දානවා දෙන්නේ ඉඟුරු දාන දැම්ම මුලින්ම දාන්න හොඳ නෑ. මේක හොඳට මසාලයක තක්කාලි හොඳට තක්කාලි මෑෂ් වෙන තත්ත්වයට ඇවිල්ලා ලුණු මෑෂ් වෙන තත්ත්වයට ඇවිල්ලා හොඳට තෙලත් එක්ක මේ මසාලේ බවට පත් වෙන්න ඕනේ. නේ සෙෆ් මේ ටික හදනකම් පොඩ්ඩක් මේ බැදෙන්නේ අවශ්‍ය වෙන්නේ ඒ වෙලාව අරගෙන මම අපේ නිෂ්පාදන ගැන මතක් කරන්නම්. මේ වෙන විට අපි ෆෝචූන් තෙල් නිෂ්පාදන පොඩ්ඩකට අපි කතා බහ කරෙන්නේ. අද අපි අපේ හාල් නිෂ්පාදන පිළිබඳවමයි කතා බහ කරේ. නමුත් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අපි මතක් කර දෙන්නටත් ඕනේ අදත් අපේ මේ තෙල් නිෂ්පාදන පිළිබඳව ෆෝචූන් කෝන් ඔයිල් තියෙනවා, ভেජිටබල් ඔයිල් තියෙනවා, කොකනට් ඔයිල් තියෙනවා, ෆෝචූන් සෝයා බීන් ඔයිල් තියෙනවා, ඒ වගේම ෆෝචූන් සන්ෆ්ලවර් ඔයිල් අපි හඳුන්වා දීලා තියෙනවා. ඔබට වෙනදපලෙන් මිලදී ගන්න පුළුවන්. විවිධ ප්‍රමාණයන්ගෙන් හඳුන්වා දීලා තියෙන. ඒ වගේම අපි තත්ත්ව සහතික වලින් නම් බොහෝමයකින් පිදුම්ලත් ආයතනයක් තමයි. මම ඒ තත්ත්ව සහතිකත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. මොකද අපි විශ්වාසයෙන් යුතුව කතා බහ කරන්නේ මේ සෑම නිෂ්පාදනයකම අපි ලද තත්ත්ව සහතික මෙන්න මේ විදිහට දිස් වෙනවා. ඉතින් ඔබ වෙළඳපොලෙන් මේ වගේ නිෂ්පාදන මිලදී ගන්න විට අනිවාර්යයෙන්ම මේ ගැනත් සැලකිලිමත් වෙන්නටත් අවශ්‍ය වෙනවා. ISO 22000, ISO 14001, ISO 9001, HACCP කියන තත්ත්ව සහතික බොහෝමයකින් පිදුම්ලත් නිෂ්පාදන පෙළක් තමයි ෆෝචූන් නිෂ්පාදන පෙළ කියලා කියන්නේ. ඒ වගේම මම මේ වෙලාවේදී නැවතත් අපේ දුරකථන අංකය සඳහන් කරන්නම් 0112 599 370 කියන තිරය දිස්වන දුරකථන අංකය ඔස්සේ ඔබට ෆෝචූන් ගැන වැඩි විස්තරත් දැනගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මේ ෆෝචූන් තෙල් නිෂ්පාදන අතරේ අපේ සහල් නිෂ්පාදන කිහිපයකුත් අපි හඳුන්වා දීලා තියෙනවා. මේ සහල් කිලෝ 1 සහ කිලෝ 5 ප්‍රමාණයන්ගෙන් මේ වන විටත් ශ්‍රී ලාංකික වෙළඳපළෙන් ඔබට මිලදී ගන්නට හැකියාවක් තියෙනවා. වර්ග 3ක් තියෙනවා. එවරිඩේ බාස්මති රයිස් එක, ඒ වගේම ජුබිලි සුවඳ ඇති දිගැටි සහල් එක, ඒ වගේම ස්පෙෂල් බිරියානි එකකුත් තියෙනවා සහල් වර්ගයක්. ඉතින් මේ සහල් එක තමයි අද අපි බිරියානි එක හදන්නට සූදානම් වෙලා තියෙන්නේ. ෂෙෆ්ට තව කාල වේලාවක් අවශ්‍ය නිසාම මම සූදානම් වෙන්නේ අපේ වැඩසටහනෙන් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ ෆෝචූන් හෙල්දි කිචන් සමගින්. දැන් නම් අපේ මුළු තැන්ගේ ගොඩක් සුවඳවත් වෙලා තියෙනවා. රසවත් වෙමින් පවතිනවා නේද ෂෙෆ්? ඔව් ඊළඟ මම කිව්වා වගේ ඉතුරු අපි ඉඟුරු සුදු ලුණු දැන් දාන්න හොඳ වෙලාව නේද? ඔව් මම කිව්වා ටීස්පූන් දෙකක් පාවිච්චි කරනවා කියන මේ බුරියානි එකට එකක් අපි පාවිච්චි කරා චිකන් එක
මැරිනේට් සීසන් කරගෙන සඳහා ඉතුරු එක මේකට දාගෙන ඉතුරු අම්බ්‍රේඩ් එකත් අපි දාගමු නේද වෙන්නේ. ඔව්. ඊට පස්සේ එකතු කරන දේවල් චෙෆ්ම කියන්නකෝ. මිරිස් කුඩු ටීස්පූන් එකක් ගරම් මසාලා ටීස්පූන් භාගයක් කියුමින් පවුඩර් ටීස්පූන් එකක් කහ කුඩු ටීස්පූන් කාලක් ඒකම පෝචුන් ටොමාටෝ සෝස් මේස හැන්දක් තර හැඳි 4ක් අපි දානවා වෙන්නේ රසපදමට ලුණු අඩු වුණොත් නම් වැඩියෙන් දාන්න පුළුවන් වැඩි වුණොත් අඩු කරගන්න හරිය නේද සර් ඊට පස්සේ අපි මොකද කරන්නේ කලවම් කරනවා නේ කලවම් කරන අපි ඉතුරු චිකන් ටිකක් ඊළඟට අපි අර සීසන් කරගත්ත චිකන් ටික එකතු කරනවා ඔව් සීසන් ටික චිකන් ටිකත් අපි මේකට එකතු කරගමු දෙන්නේ එකතු කරගෙන right හොඳට කලවම් කරගන්න ඕන ඔව් ඊළඟට දාන්න ඕන වෙන්නේ අපි දහි එකතු කරන්න ඕනේ දහි එකතු කරනවා අපි පොඩ්ඩක් කියමු සෙෆ් කරන දේ පොඩ්ඩක් ඔව් දහි ස්වල්පයක් චිකන් එකට අපි එකතු කරගත්තා එකතු කරගෙන right ඒකම කර්ඩ් ඔව් කොච්චර ප්‍රමාණයක් අපි එකතු කරගන්න කප් එකක් කොමන දාගන්න ඕනේ ග්‍රෑම් 500කට ඒ කියන්නේ කර්ඩ් හෝ යෝගර්ට්ද යෝගර්ට් පාවිච්චි කරන්න පුළුවන් කර්ඩ් දානවා නම් තමයි රස නේද ඔව් ඇත්තටම කර්ඩ් දාගන්න තමයි රස දැන් එනකොට අපි ඒකට දැන් එකතු කරගන්නවා ඉස්සලා කිව්වා වගේ හාල් කෝප්ප එකකට වතුර කෝප්ප එකමාර ගානේ හරි නේ චෙෆ් මටත් මතකයි නේද චෙෆ් එහෙනම් චිකන් ටික වහලා තැම්බෙන්න තියන්න අද අපේ මේ අලුත් නිෂ්පාදනයත් එක්ක අපි අලුත් දේවල් ගැන කතා බහ කරා. හැබැයි අපි හැමදාමත්ම වැඩසටහනේ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල්පතක ලියලා ෆෝෂුන් නිෂ්පාදනයක ලේබල් එකකුත් අලවලා එව්වොත් ඔබට සතියක් පාසා ෆෝෂුන් අඩංගු තෑගි පාසලයක් දිනා ගන්නට හැකියාවක් තියෙනවා. වගේම බැංකොක් යන්නට වරම් උදා කර ගන්නටත් හැකියාවක් තියෙනවා. ඒ සඳහාත් කරන්න තියෙන අපි සතියක් පාසා අහන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු එවලා තැපැල්පතක ෆෝෂුන් නිෂ්පාදනයක ලේබල් එකකුත් අලවලා අපිට වැඩියෙන් එවන එක. ඉතින් ඒ ගැනත් මම මතක් කරලා දුන්නා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. මට චෙෆ් මන්දියා බලනවා කියන්නේ චෙෆ්ට කාලය අවශ්‍යයි කියන එක. හරි චෙෆ්ට මේ වෙලාවේ කාලය දෙනවා. දැන් අපිට පුළුවන් මේ දෙන්නේ මේ අපි රයිස් එක එකතු කරගන්න. අපි පොගවත් රයිස් ටික එමින් එකතු කරගන්නවා. දැන් අපි මේ එකතු කරගන්න හාල් පොඟවා ගත්ත හාල් නේද? හාල්. right. ඔව් දැන් අපේ බාස්මති සහල් වල තියෙන විශේෂත්වය තමයි මේ සහල් විදියට තියෙන මේ ඇටය තඹ ගත්තට පස්සේ දෙගුණයක් වෙනවා නේද? හරි දැන් මේ විදිහට තව කොච්චර විතර වෙලාවක් අපිට තඹ ගන්න අවශ්‍ය වෙනවද? ඔව් මට මේක විනාඩි 20ක් විතර පමණ මදකින්දර තියන්න ඕනේ. අපි ගිය සතියේ අහපු ප්‍රශ්නෙට හරියට පිළිතුරු එවලා සතියක් පාසා අපි ලබා දෙන තෑගි පාසලේ ජයග්‍රහණය කරලා තියෙන්නේ කවුද කියලා කියන්නට හිතුණා. ෂෙෆ් මට ඒකට වෙලාව දෙන්න. ක්‍රිෂාන්ති සිරිබද්දන වැල්ලවත්තේ ඉඳලා තමයි අපි අහපු ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර එවලා තියෙන්නේ. ඉතින් මම ඔබට හැම වෙලාවෙම මතක් කරන්නට අවශ්‍ය වෙනවා අපිට නිවැරදි පිළිතුරු එවන විට තැපැල්පතක ඔබ පාවිච්චි කරපු ෆෝෂුන් නිෂ්පාදනයක ලේබලයක් අනිවාර්යෙන්ම අලවලා එවන්නටම අවශ්‍ය වෙනවා. හරි ෂෙෆ්. එහෙනම් දැන් ඒකම රෝස් වෝටර් ස්වල්පයකට එකතු කරගන්නවා. පොඩි ප්‍රමාණයක්. පොඩි ප්‍රමාණයක් රෝස් වෝටර් ගොඩක් දැම්මොත් අපිට කන්න බෑ. මිංචි කොළ ස්වල්පයකට එකතු කරගන්නවා. right. කොත්තල් මල්ලි රෝස් වෝටර් එකතු කරගෙන right. අනේ මහලා මදගින්දරේ කෙසගමු විනාඩි 20ක් 25ක් අතර. ඔව් ඉන්දියාවේ ඉස්තරම්ම බාස්මති වගා බිම්වල ඉතාමත්ම ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන නිසාවෙන්ම තමයි අපි ඉතාමත්ම සතුටෙන් විශ්වාසයෙන් යුතුව ෆෝෂුන් පවුලට මේ අපේ බාස්මති
අලුත්ම නිෂ්පාදනයත් එකතු කරගත්තේ. මේ වෙලාවේ හැම කෙනෙක්ටම ආදරෙන් ආරාධනා කරනවා අපේ මේ අලුත්ම නිෂ්පාදනයත් අත්හදා බලන්න. එයත් ඔබට ඔබේ ජීවිතයටත් මොකද අපි ආහාර කලාව ගැන කතා බහ කරනකොට අපේ ගෙදර අයත් එක්ක අපි හැම විටම උත්සාහ කරන්නේ නිරෝගී දිවියකට උරුමකම් කියන්නේ. හොඳින් පෝෂණ අවශ්‍යතාවයන් රැක ගන්නට. ඉතින් ඒ නිසාවෙන්ම අපි ඔන්න හොඳම නිෂ්පාදනය වෙළඳපොලෙන් තෝරලා දීලා තියෙනවා. ෂෙෆ් දැන් නම් අපේ බත් එකේ හොඳම හොඳ සුවඳක් එනවා. ඔව්. අපි පොඩ්ඩක් කැරලා බලමුද? ඔව් දැන් බලමු. ඔව් දැන් මේක දැන් රෙඩි වෙනානේ. දැන් මේක මිනිමින් කරලා ගන්න ඕනේ. ඇත්තටම මේක කියන්න ඕනේ මේක ඩම්බෝරියානි එකක්. දැන් මේක අපි පැත්තෙන් පැත්ත කරලා ගන්න පුළුවන්. අපි බලමු. පිළිගන්නමු කෙලින්ම. දැන් නම් හොඳ සුවඳක් එක්ක මේ බඩගින්නත් ඇති වෙනවා ෂෙෆ්. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති. අපේ නිෂ්පාදන කණ්ඩායමත් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නේ නේද කෑම හැදුවට පස්සේ රස බලන්න. දැන් මොකද බඩගින්නේ නේද? ඔව් බඩගින්නේ ඉන්නේ නේද ෂෙෆ්? හරි. එහෙනම් තවත් අපි සරස ගන්නත් අවශ්‍ය වෙනවා නේද? අවශ්‍ය වෙනවා. ඔන්න අපි ඊටාත්ම රස විදියට දුම් දමමින් ගෙදරදීම බිරියානි එකක් හදන්නේ කොහොමද කියලා දුන්න මේ විදිහට ගෙදර අයත් එක්ක හදලා ගෙදර අයත් එක්කම රස බලන්න පුළුවන් නේද ෂෙෆ්? ඔව්. මේකට අවශ්‍ය වෙන අපිට කජු ස්වල්පයක් අවශ්‍ය වෙනවා. මම බෙදගත්ත අවුමිරිස්. අවුමිරිස් එකතු කරගත්තා. ලුණු ස්වල්පකුත් එකතු කරගත්තා. හරි. බෙදගත්ත. හරි බිත්තරක් තිබ්බා. හරි. ඉතින් ඔන්න අපි අපේ වැඩසටහනේ අද දවසේ ඉතාමත්ම ලෙහෙසියෙන් රසබර ආකාරයේ චිකන් බිරියානි එකක් හදන්නේ කොහොමද කියලා අපි ඔබට කියලා දුන්නා. අද දවසේ ප්‍රශ්නේ අහන්නේ ෂෙෆ් නෙමෙයි. ෂෙෆ් මට කිව්වා අද ප්‍රශ්නේ අහන්න කියලා. අද අපේ චිකන් බිරියානි එකට එකතු කරගත්ත ෆෝෂන් තෙල් වර්ගය මොකක්ද කියලා තමයි අහන්නේ. ඒ ප්‍රශ්නෙට පිළිතුරු තැපැල් පෙට්ටියේ 22.55 කොළඹ කියන ලිපිනයට එවන්නට අවශ්‍ය වෙනවා. පිළිතුරු එවන විට ෆෝෂන් නිෂ්පාදනයක ලේබල් එකකුත් තැපැල් පතේ අලවල එවන්නටත් මතක තියාගන්නට අවශ්‍ය වෙනවා. එහෙනම් ෂෙෆ් ඔබටත් බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන්. ඒ වගේම පිරමිඩ් විල්මා ආයතනයටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ අපේ වැඩසටහන ඔබ වෙත ගෙනාවේ වයිකා සූරිය රිසෝට් ඉඳලා. ඉතින් මේ ආයතනයටත් අපි හදවතින්ම ස්තුතිවන්ත වෙන ගමම්ම ඔබගේ ආදරණීයතම ඉවුම් පියුම් වැඩසටහනේ නිමාව සනිටුහන් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ආයුබෝවන්.